ආයිබෝවන් අද විදෙස් පුවත් විමසුමෙන් අප විමසීමට භාජනය කරන්නේ යුදමය වාතාවරණයක් තවමත් පවතින යුක්‍රේනය සහ රුසියාව අතර තාමත් යුදමය වාතාවරණයක් පවතිනවා සම්බන්ධයෙන් කිසිම සාමදායී විසඳුමක් මෙතෙක් සාර්ථක පැහැදිලි විසඳුමක් මෙතෙක් වාර්තා වී නැහැ. නමුත් ඒ අතරදී ඇත්තටම යුක්‍රේනයේ ඇතැම් දරුවන් මුහුණ පා සිටින ව්‍යසනය සම්බන්ධයෙන් ව්‍යසනය කියලා කිව්වට ඇත්තටම ඒක ව්‍යසනයක්ද සංස්කෘතිමය වශයෙන් සිදුවෙන සාමාන්‍ය කටයුත්තක්ද මෙන්න මේ කාරණය ඊටාම වැදගත් විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් අද විමසුමේදී ඔබට මේහා ගැළපිය හැකි එහෙම නැත්නම් ඔබගේ අදහස් කොහොමද මේක සම්බන්ධයෙන් යොමු වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් ඔබට විමසිලිමත් විය හැකියි. ඒ නිසා සංවාදයට ඇහුම්කන් දෙමු. අද අපි කතා කරන්න යන්නේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ වගේ පේන රටවල් තුනක් ගැන. හැබැයි ඒ තුනම සම්බන්ධ වෙන ඇත්තටම හරිම සංවේදී ඒ වගේම බරපතල කතාවක් ගැන. අපි කතා කරන්නේ යුක්‍රේනය, රුසියාව සහ උතුරු කොරියාව ගැන. අපේ අතට ලැබුණු මානව හිමිකම් වාර්තාවකින් යෙලි වෙන්නේ ඇත්තටම හිතා ගන්නත් අමාරු චෝදනාවක්. ඒ තමයි රුසියාව විසින් අත්පත් කරගත් යුක්‍රේන් ප්‍රදේශවල දරුවන්ව උතුරු කොරියාවේ කඳවුරකට යවනවා කියන එක. බැලුව බැලමට මේක සාමාන්‍ය දෙයක් වගේ පේන්න පුළුවන්. ඔව් හරියට ළමා කඳවුරක් සංස්කෘතික හුවමාරුවක් වගේ. හැබැයි අපි මේ වාර්තාවේ ඇතුළටම ගිහින් බලමු මේ ලස්සන පෙනුම පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්ත කතාව මොකද්ද කියලා. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ චෝදනාවේ මූලිකම කරුණු ටිකෙන් මේ කියන වාර්තාවෙන් හෙළිවෙන ප්‍රධානම කාරණේ මොකද්ද? ප්‍රධානම කාරණේ තමයි රුසියාව විසින් අත්පත් කරගෙන පාලනය කරන යුක්‍රේන් භූමියවල ඉන්න දරුවන් මෙන් කිහිප දෙනෙක්ව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සොන්ග්ඩෝවන් ජාත්‍යන්තර ළමා කඳවුර කියන තැනට යවලා තියෙනවා කියන එක. මේක කියෙව් නගරිය පදනම් කරගත් ප්‍රාදේශීය මානව හිමිකම් මධ්‍යස්ථානය තමයි හෙළිදරව් කරන්නේ. ඔවුන් මේ ක්‍රියාව හඳුන්වන්නේ ඊටම පැහැදිලිව හානිකර සහ අපයෝජනාකාරී සැලකීමක් විදිහට. සොන්ඩුවන් ජාත්‍යන්තර ළමා කඳවුර. ඒ නම ඇහෙද්දි නම් මතක් වෙන්නේ සාමාන්‍ය ගිම්හාන කඳවුරක් වගේ. ඔව්. ඉතින් මේක පිටට පෙන්වන්නේ කොහොමද? කෙලින්ම යුක්‍රේන දරුවන්ව උතුරු කොරියාවට යවනවා කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. ඔව් අන්න ඒක තමයි මෙතන තියෙන සංකීර්ණම දේ. මතක පිටින් බලන කෙනෙකුට මේක පේන්නේ හරිම සුන්දර වැඩසටහනක් විදිහට. මේක නම් කරලා තියෙන්නේ කොරියානු රුසියානු මිත්‍රත්වය වගේ නමකින්. හරි. ඒකේ දින දර්ශනය බැලුවත් තියෙන්නේ කොරියානු දිනය, රුසියානු දිනය, එක එක ක්‍රීඩා, සංගීත වැඩසටහන්, අර රටවල් දෙකේ ඉතිහාසය, සංස්කෘතිය ගැන කතා කරන සෙෂන් වගේ දේවල්. කිසිම හානිකර දෙයක් නෑ වගේ තමයි අතට පේන්නේ. කිසිම දෙයක් නෑ වගේ. ඒ කියන්නේ හරියටම සංස්කෘතික හුවමාරු වැඩසටහනක් කියන ලේබල් එක ගහලා තියෙන්නේ. ඔව්. ඒ වචනය ඇහෙද්දිම අපේ හිතේ මැවෙන්නේ හරිම සුන්දර චිත්‍රයක්. හැබැයි ඒ වචන පාවිච්චි කරලා ඒකේ හාත්පසියෙම විරුද්ධ දෙයක් කරන්න පුරුවන් කියන එක තමයි මෙතන භයානකකම. හරියටම. මොකද මානව හිමිකම් ක්‍රියාකාරීන් අවධාරණයම කියන්නේ මේක සම්පූර්ණ මුලාවක්. මුහුණුවරක් විතරයි කියලායි. ඔවුන් පෙන්වා දෙන විදිහට මේ හානිකර නොවන පෙනුම පිටුපස තියෙන සැබෑ අරමුණ තමයි දරුවන්ට දේශපාලන මතවාද ඇතුළත් කිරීම සහ ඔවුන්ව හමුදාකරණය කිරීම. විනාඩියක් එන්න දේශපාලන මතවාද ඇතුළත් කිරීම. ඒක ටිකක් බරපතල වචනයක්. ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකද්ද? දරුවෙකුට කඳවුරකදී ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? ඒක නිකන් ඉතිහාස පාඩමක් නෙවෙයිනේ. නෑ කොහෙත්ම නෑ. වාර්තාවේ මේ ගැන නිශ්චිත උදාහරණ තියෙනවා. හරි. එකක් තමයි මේ දරුවන්ට ජපන් මිලිටරි වාදීන් විනාශ කිරීමට උගන්වනවා. ඒක ඉතිහාසය ගැන්වීමක් නෙවෙයි. ඒක වෛරය ගති කිරීමක්. හරියටම. ඊටත් වඩා බරපතල උදාහරණයක් තමයි 1968 දී ඇමරිකානු නාවික හමුදාවේ ඔත්තු බලන නෞකාවක් වුණු පියුබ්ලෝ කියන එකට ප්‍රහාරෙල්ල කරපු උතුරු කොරියානු ප්‍රවීණයන්ව. ඔව්. මේ දරුවන්ට හඳුන්වා දෙනවා වුන්ව වීරයන් විදිහට දක්වනවා. ඒ කියන්නේ මේ ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් මිය ගියා නේද? ඔව්. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍ය සංස්කෘතික වැඩසටහනක කොටස් වෙන්න බෑනේ. ඒක ඇත්තටම කම්පනයක්. ඒ කියන්නේ යුද්ධයකින් දැනටමත් කම්පැනියට පත් වෙලා ඉන්න දරුවෙක්ව අරගෙන ගිහින් තවත් රටක ඉතිහාසගත වෛරයක්, තවත් රටක සතුරුන්ගෙන මතවාදයක් ඒ දරුවාගේ මනසට ඇතුළු කරනවා. ඒ වගේ දෙයක් පොඩි දරුවෙක්ගේ මනසට කොහොම බලපාන්න පුළුවන්ද? මේ චෝදනාවලට මානුෂ්‍ය මුහුණුවරක් දෙන්න මේ වාර්තාව ඇත්තටම මේකට මුහුණ දුන්න දරුවන් කවුද කියලා හඳුනාගෙන තියනවාද? ඔව්. අන්න ඒක තමයි මේ වාර්තාවේ තියෙන බලවත්ම කොටස. මේක නිකං සංඛ්‍යා ලේඛන විතරක් නෙවෙයි. කියෙව් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීති විශේෂඥවරියක් වන කැටරිනා රෂෝස්කා පසුගිය සතියේ එක්සත් ජනතාව සෙනෙට් අනුකමිටුවකට සාක්ෂි දෙමින්
නම් දෙකක් නිශ්චිතවම සඳහන් කළා. පළවෙනි කෙනා තමයි අත්පත් කරගත් ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ 12 හැවිරිදි මිෂා. එහෙමත් නැත්නම් මිහයිලෝ. දෙවෙනියා අත්පත් කරගත් සිම්ෆරොපොල් ප්‍රදේශයේ 16 හැවිරිදි ලීසා. එහෙමත් නැත්නම් යෙලිසවෙටා. මිෂා සහ ලීසා. මේ නම් දෙක ඇහුණාම මේ මුළු සිදුවීමම වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. ඔව්. මේ දරුවන්ගේ ගමන ගැන මොනවද වාර්තාවේ සඳහන් වෙන්නේ? ඔවුන්ව කොහොමද මේ තරම් දුරක් අරගෙන යන්නේ? මේ ලේඛනයෙන් හෙළිවන විදිහට මිෂා 2025 ජූලි 28 ඉඳන් අගෝස්තු 1 වෙනිකම් මේ කඳුරේ ඉඳලා තියෙනවා. හරි. ලීසා ගිය අවුරුද්දේ. ඒ කියන්නේ 2024 ජූලි ඉඳන් අගෝස්තු වෙනිකම් එහි ඉඳලා තියෙනවා. හැබැයි පුදුම හිතන කාරණේ තමයි මේ ගමනේ දුර. දුර. ඔවුන්ව තමන්ගේ ගෙවල් වල ඉඳන් කිලෝමීටර් 9000ක් දුර ගමනක් එකගෙන ගිහින් තියෙනවා. කිලෝමීටර් 9000ක්. ඔව්. ඒක ලංකාවේ ඉඳන් ලන්ඩන් වට තියෙන දුර වගේ. 12 හැවිරිදි 16 හැවිරිදි දරුවන්ගේ ඒක කොහොම අත්දැකීමක් වෙන්නේ නැද්ද? ගමන් මාර්ගය මොකද්ද? ගමන් මාර්ගයත් මේකේ තියෙන සැලසුම් සහගත බවට හොඳම උදාහරණයක්. ඒ කියන්නේ මුලින්ම මේ දරුවන්ව අත්පත් කරගත් යුක්‍රේන් ප්‍රදේශවල ඉඳන් මොස්කෝ නුවරට ගෙනවා. හරි. ඊට පස්සේ මොස්කෝ ඉඳන් රුසියාවේ අනිත් කෙළවරේ ඈත පෙරදිග තියෙන ව්ලැඩිවොස්ටොක් නගරයට ගෙනියනවා. වව්. අවසානයේ එතන ඉඳන් තමයි උතුරු කොරියාවට රගෙන යන්නේ. ඒ කියන්නේ මේක දවස් ගාණක් ගත වෙන ඊටාම සංකීර්ණ ගමනක්. ඔව්. හිතාගන්නත් අමාරුයි. යුද කලාපයකී තියෙන තමන්ගේ ගෙදරින් බලෙන් වගේ අරගෙන මේ වගේ දැවැන්ත ගමනක් සම්පූර්ණයෙන්ම ආගන්තුක පරිසරයකට එකගෙන යනවා. ඒ දරුවන්ට දැනෙන තනිකම, බය, ව්‍යාකූලත්වය ගැන හිතාගන්නවත් බෑ. ඒක ඇත්ත. මේකෙන් පේනවා මේක නිකන් කවුරු හරි දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු දෙයක් නෙවෙයි. මේක පිටිපස්සේ රාජ්‍ය මට්ටමේ ලොකු යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ තරම් ලොජිස්ටික්ස් සම්බන්ධීකරණය කරන්න පුද්ගලික මට්ටමින් බෑ. අන්න ඒක තමයි තීරුම් ගන්න අමාරුම දේ. මේ තරම් දැවැන්ත සංකීර්ණ වියදම්කාරී මෙහෙයුමක් කරන්නේ දරුවන් කීප දෙනෙක්ගේ ඔළුවට මතවාදයක් දාන්න විතරක් වෙන්න බෑ. නෑ. ඒක තේරුමක් නෑ. මේක පිටිපස්සේ ඊට වඩා ලොකු දේශපාලන සැලැස්මක් තියෙන්නම ඕන. ඒක මොකක්ද? රුසියාව ඇයි මේකට උතුරු කොරියාවම තෝරගන්නේ? ඔබ ඇල්ලුවේ හරියටම නූල. ක්‍රියාකාරීන් පෙන්වා දෙන විදිහට මේකේ බහුස්තරීය අරමුණු තියෙනවා. හරි. පළවෙනි එක තමයි වුණ හඳුන්වන්නේ ළමා රාජ්‍යතාන්ත්‍රිකත්වය කියලා. ළමා රාජ්‍යතාන්ත්‍රිකත්වය. ඔව්. මේක ඇත්තටම උතුරු කොරියාවට ලැබෙන වාසියක්. කොහොමද? මේ වගේ වැඩසටහන් හරහා උතුරු කොරියාවේ ඒකාධිපති පාලනය ලෝකෙට නීති අනුකූල සාමාන්‍ය දෙයක් විදිහට පෙන්වන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ බලන්න අපි එච්චර හුදකලා භයානක රටක් නෙවෙයි වෙනත් රටවල දරුවෝ පවා අපේ රටට නිවාඩුවට එනවා කියන පණිවිඩය ලෝකෙට දෙන්න. හරියටම. ඒක උතුරු කොරියාවට ලැබෙන PR ජයග්‍රහණයක්. එතකොට රුසියාවට තියෙන වාසිය මොකක්ද? ඒක තමයි දෙවෙනි සහ රුසියාව පැත්තෙන් තියෙන වැදගත්ම කාරණය. ඒ තමයි යුක්‍රේනයෙන් ඈඳාගත් භූමි ප්‍රදේශ තමන්ගේ කියන එක නීතියානුකූල කරගන්නීම. කොහොමද ඒක කරන්නේ? මේ දරුවන්ව රුසියානු අනන්‍යතාවය දරන්නන් විදියට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඒක හරියට ජීවමාන සාක්ෂියක් වගේ පාවිච්චි කරනවා. ඔව්. බලන්න මේ ඩොනෙට්ස්ක් දරුවා දැන් රුසියානු මිත්‍ර කඳවුරක ඉඳන් අපේ මතවාද කතා කරනවා. ඒ නිසා ඩොනෙට්ස් කියන්නේ රුසියාව කියන එක වක්‍රාකාරයෙන් කියනවා. ඒක ඇත්තටම හරිව කපටි. සිනිච්න විදිහක්. හරියටම. ඒක ඊටාම බලවත් සංකේතයක්. ඊට අමතරව තුන්වෙනි කාරණයක් තියෙනවා. ඒ තමයි රුසියාව සහ උතුරු කොරියාව අතර තියෙන සන්ධානය තවත් ශක්තිමත් කරලා ලෝකෙට පෙන්වීම. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? වාර්තාවේ සඳහන් වෙනවා උතුරු කොරියාව දැනටමත් යුක්‍රේනයේ රුසියානු හමුදායක එකතු වෙලා සටන් කරන්න බටපිරිස් යවනවා කියලා තොරතුරු පළ වෙනවා. ඔව් ඒ ගැන කතා බහක් තියෙනවා. එහෙම පසුගිමක යුක්‍රේන දරුවන්ව යුක්‍රේනයට එරෙහිව සටන් කරන සත්‍රු රාජ්‍යයකට යවන එක ඒක ඊටාම බලවත් දේශපාලන පණිවිඩයක් නේද? ඇත්තටම. ඉතින් මේක එක ගලෙන් කුරුළු 3 දෙනෙක් මරනවා වගේ වැඩක්. එක පැත්තකින් උතුරු කොරියාවට ලෝකයට මුහුණ දෙන්න පුරුවන් වෙනවා. අනෙක් පැත්තෙන් රුසියාවට තමන් අල්ලගත්ත භූමිය තමන්ගෙමයි කියලා ඔප්පු කරන්නත් පුරුවන්. ඒ අතුරේම රටවල් දෙකම එකතු වෙලා බටහිරට පණිවිඩයක් දෙනවා තමන්ගේ සන්ධානය කොච්චර ශක්තිමත්ද කියලා. ඔව්. මේ ඔක්කොම කරන්නේ දරුවන්ව ඉත්තන් කරගෙන. දරුවන් මෙතනදී දේශපාලන මෙවලමක් බවට පත් වෙලා. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ වෙනකම් වාර්තාවෙන් තහවුරු කරගෙන තියෙන්නේ දරුවන් කිහිප දෙනෙක් ගැන විතරයි කියලා කියනවා. ඔව්.
එහෙමනම් ඇයි මේ මානව හිමිකම් ක්‍රියාකාරීන් මේ ගැන මේ තරම් කලබල වෙන්නේ? මේ තරම් ලොකු අනතුරු ඇඟවීමක් කරන්නේ ඇයි? මේක ටිකක් ඉක්මන් වැඩි ප්‍රතිචාරයක් වගේ පේන්න පුළුවන් නේද? ඕන් මේ අනතුරු ඇඟවීම කරන්නේ හරියටම ඒ හේතුව නිසා. ඒ කියන්නේ ප්‍රශ්නේ මීට වඩා ලොකු වෙන්න කලින් ඒක නවත්තන්න. ඔවුන්ගේ ප්‍රධානම බිය තමයි දැනට තියෙන මේ තනිපට සිදුවීම් අනාගතයේදී රුසියාවේ පරිපාලන පිළිවෙතක් එමත් නැත්නම් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්වේ කියන එක. ඒ කියන්නේ මේක සාමාන්‍ය දෙයක් වෙලා විශාල වශයෙන් දරුවන්ව මේ වගේ කඳවුරු වලට යවන්න පටන් ගනීවි කියන බිය. අන්න ඒකයි. එහෙම වුණොත් ඇතිවන ප්‍රතිභාග කේලොක්හද්ද? ප්‍රතිවිපාක භයානකයි. එහෙම වුණොත් උතුරු කොරියාව වගේ සම්පූර්ණයෙන්ම වසා දැමු බාහිර ලෝකෙන් හුදකලා වුණු රටකින් මේ දරුවන්ව නැවත ගෙන්වා ගැනීම ඉතාමත්ම අපහසු සමහර විට නොහැකි දෙයක් බවට පත් වෙනවා. ඒ දරුවන් ඒ ක්‍රමයේ ඇතුලේ අතුරුදහන් වෙන්න පුරුවන්. ඔව්, ඒ අවදානම තියෙනවා. ඒ නිසා මේ ගැටලුව තවමත් කුඩා මට්ටමේ තියෙද්දීම ප්‍රසිද්ධිය මතු කරලා ජාත්‍යන්තර අවධානය යොමු කරලා ජාත්‍යන්තර අවධානය යොමු කරලා ඒක ව්‍යාප්ත වීම වළක්වා ගන්න තමයි උන් උත්සාහ කරන්නේ. හරියට ලැබුගින්නක් පටන් ගත්ත ගමන්ම නිමන්න හදනවා වගේ වැඩක්. ඒක හොඳ උපමාවක්. ඒ කියන්නේ මේ මානව හිමිකම් ක්‍රියාකාරීන් උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නේ ලොකු අර්බුදයක් වෙන්න කලින් ඒක ප්‍රශ්නයක් විදියට ලෝකෙට පෙන්වා දෙන්න මේකේ පැතිරීම නවත්තන්න. හරියටම ඔවුන්ගේ අරමුණ ඒකයි. එසේනම් අද අපි මේ ගැඹුරු විමසුමෙන් හෙලි කරගත්තේ ඊටාම සංවේදී සහ බරපතල කතාවක්. මතු පිටින් සංස්කෘතික හුවමාරුවක් වගේ පෙනුනත් ඒ පිටුපස යුක්‍රේන දරුවන්ව දේශපාලන සහ මිලිටරි මතවාද වලට යටත් කිරීමේ ඔන්න භූදේශපාලනික උපාය මාර්ගික ඉත්තන් ලෙස භාවිතා කිරීමේ අතිශය කපටි සෙලස්මක් ක්‍රියාත්මක වන බවට වන චෝදනාවක් ගැනයි අපි කතා කළේ. මෙතනින් අපිට ගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය තමයි මේ ක්‍රියාවලිය තියෙන ද්විත්ව අරමුණ. ද්විත්ව අරමුණක්. ඔව්. එකක් දරුවන්ගේ මනස සිජුවම වෙනස් කිරීමේ, ඒ කියන්නේ මතවාද ඇතුළත් කිරීමේ. අනික ඔවුන්ගේ ශරීරය, ඔවුන්ගේ පැවැත්මම යොදාගෙන භූමිය ඇඳා ගැනීම සහ ජාත්‍යන්තර සන්දාන ගැන ලෝකෙත දේශපාලන පණිවිඩය යැවීම. දරුවන් මෙහිදී අරමුණක් සහ මෙවලමක් කියන දෙකම වෙලා. ඔව්. ඒක තමයි ඛේදවාචකය. අපි මේ මුළු කතාවෙම අවධානය යොමු කළේ රුසියාවේ සහ උතුරු කොරියාවේ ක්‍රියාකලාපය, දේශපාලන අරමුණු සහ මානව හිමිකම් ගැන. දහස් ගණනකට දීර්ඝ ගමනකට මුහුණදී තම මව්බිමට එරෙහිව සටන් කරන ජාතීන්ගේ මතවාද වැළඳ ගැනීමට බල කෙරෙන දරුවෙකුගේ මනසට දිගු කාලීනව ඇතිවන බලපෑම කුමක් විය හැකිද? එවැනි අත්දැකීමකින් පසු නැවත නිවසට පැමිණීම යන්නේහි අර්ථය කුමක් විය හැකිද?